බෙහෙත් ගෑවම මූණ කළු වෙනවා. සම වේලෙනවා. හැම ගැලවිගෙන යනවා. මේක අලුහම් වලට ප්‍රතිකාර කරන ගොඩක් අය කියන කතාවක්. රසායනික දේවලින් తాවකාලිකව දිලීරේ මැඩ පෙවෙතුවත් ඔබේ සමේ නිරෝගී බව නැති වෙලා යනවා. නේද? එහෙනම් අද අපි කතා කරමු අපේ මුතුන් මිත්තෝ කිසිම අතුරු ආබාධයක් නැතුව අලුහම් නිට්ටාවටම සුව කරගන්න පාවිච්චි කරපු අත් බෙහෙත් කිහිපයක් ගැන. අපේ ගැමිවහරේ පණුතෝර කියලත් මේවා හඳුන්වනවා. දිලීර නසන්න මීට වඩා හොඳ ඔසුවක් ලොවෙත් නැති තරම්. ඇත්තෝර කොළ මිටා කරන් ලුණු කැට කිහිපයක් සහ දෙහි ඇඹුල් දාලා හොඳට කොටා ගන්න. මේ පේස්ට් එක අලුහම් තියෙන ටැංවල ගාලා විනාඩි 30ක් තියන්න. දින 7ක් එක දිගට මේක කළොත් ඔබට පුදුම හිතෙන ප්‍රතිඵල ලැබේවි. අලුහම් වලට තියෙන හොඳම ස්වභාවික විසඳුම තමයි කහ සහ පිරිසිදු පොල් තෙල් සත්කාරය. පිරිසිදු පොල් තෙල් මේස හැන්දකට කහ කුඩු ස්වල්පයක් කලවම් කරන්න. කහ ස්වභාවික විෂ බීජ නාශකයක් වගේම පොල් තෙල් මගින් දිලීර වර්ධනය අඩාල කරනවා. මේ සත්කාරය ඔබේ සමීතේතමනයත් ආරක්ෂා කරනවා. කහ කියන්නේ ස්වභාවික ඇන්ටිබයොටික් එකක්. ඒ වගේම එහි ඇති කර්කියුමින් සංයෝගය දිලීර නාශකයක් ලෙස ක්‍රියා කරනවා. පොල් තෙල් මගින් සමීතේතමනය රඳවා ගන්නා අතරම එහි අඩංගු ලෝරික් ඇසිඩ් දිලීරේ වර්ධනය අඩාල කරනවා. ඕනෑම චර්ම රෝගයකට කොහොඹ කියන්නේ දිව්‍ය ඔසුවක්. කොහොඹ කොළ තාම්බපු වතුරෙන් දිනපතා අලුහම් තීන තැන් සෝදන්න. නැත්නම් කොහොඹ කොළ අඹරා ආලේප කරන්න. ඔබේ සමේ නිරෝගී බව නැවත ලබා ගන්න මේක හරිම පහසු ක්‍රමයක්. කොහොඹ කියන්නේ නිකම්ම කොළ జాතියක් නෙවෙයි. එහි අඩංගු නිම්බින් සහ ඇසිඩිරැක්ටින් වැනි සංයෝග මගින් සමේ හටගන්නා ඕනෑම බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් මුලින් උපුටා දමන්න සමත් වෙනවා. ඔබේ සමේ නිරෝගී පැහැ නැවත ලබා ගන්න තියෙන ලෙහෙසීම සහ සාර්ථකම ක්‍රමය මෙයයි. ඔබ දන්නවද ගොඩාක් අය අලුහම් ප්‍රතිකාර අතරමඟ නතර කරන්නේ එකම එක හේතුවක් නිසා. ඒ තමයි බෙහෙත් කරත් සුදු ලප මැකෙන්නේ නෑ කියන වැරදි මතය. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. දිලීරේ මැරුණත් ඔබේ සම යථා තත්වයට පත්වෙන්න රහසක් තියෙනවා. අලුහම් දිලීරේ මගින් කරන්නේ ඔබේ සමේ වර්ණය නිපදවන මෙලනින් සෛල తాවකාලිකව අක්‍රිය කරන එකයි. ඔබ ප්‍රතිකාර කරද්දී දිලීරේ විනාශ වෙලා ගියත් අර සුදු පැහැති ලප මැකී යන්න නම් ඔබේ සමට අලුත් වර්ණකයක් නැවත නිපදවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබේ සමේ ස්වභාවික පැහැය නැවත ලැබෙන්න මාස 1ක් හෝ සමහර විට මාස 3ක් උනත් ගත වෙන්න පුළුවන්. ඒ නිසා දින කීපයකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. අලුහම් ලප මැකෙන්න කල් යන්නේ ඔබේ හැම අලුත් වෙන නිසයි. වැදගත්ම දේ තමයි ඉවසීම. දිලීරේ සම්පූර්ණයෙන්ම විනාශ වනතුරු සති කීපයක් එක දිගට මේ ස්වභාවික සත්කාර සිදු කරන්න. නිරෝගී සමක් ලැබෙන්න එක තියෙන්නේ ඔබේ ඉවසීම මතයි. අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ එන මේ ස්වාභාවික රහසත් හදා බලන්න. මේ වීඩියෝව ඔබේ මිතුරන් අතරත් බෙදා හරින්න. ඒ තවත් කෙනෙකුට මහත් උපකාරයක් වේවි. මෙවැනිම වටිනා තොරතුරු නිරන්තරයෙන් දැනගැනීමට අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට නිරෝගී සමක් ප්‍රාර්ථනා කරනවා.